යෝනිසෝ මනසිකාරය කියනවා මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ? බුද්ධ දේශනාවට අනුව යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කරනවා කියන එකයි. නුවණින් මෙනෙහි කරනවා කියවහම මොකද්ද වෙන්නේ? අපි බොහෝ දෙනෙක් 100%ක්ම වගේ මෙනෙහි කරන්නේ නැත්නම් කල්පනා කරන්නේ නුවණින් නෙමෙයි. මතු පිට තියෙන දේත් එක්ක. එතකොට මේ මතු පිට තියෙන දේ බැලුවහම අපිට යථාර්ථය දකින්න බෑ. ඒක තමයි සාමාන්‍යයෙන් ටෙක්නිකල් විග්‍රහය. යෝනි කියලා කියන්නේ උප්පත්ති ස්ථානය කියන එකයි. යෝනි කියන්නේ උපදින තැන කියන එකයි. එතකොට මානසිකාර කරනවා කියන්නේ අනුස්මරණය කරනවා මෙනෙහි කරලා බලනවා කියන එකයි. දැන් එතකොට කොහොමද මේ යෝනිසෝ මනසිකාර කියන තැනට එනකොට මොකද්ද මෙනෙහි කරලා බලන්නේ? උප්පත්ති ස්ථානය මෙනෙහි කරලා බලනවා. පටන් ගත්ත තැන මෙනෙහි කරලා බලනවා. ආරම්භය මෙනෙහි කරලා බලනවා. මොකේ පටන් ගත්ත තැනද? මොකේ ආරම්භයද? මොකක් එන විදිහද මේ මෙනෙහි කරලා බලන්නේ? අපේ මේ ගමනක් තියෙනවනේ. ඒ ගමන එන විදිය තමයි මෙනෙහි කරන්නේ. අපේ මේ හැම ප්‍රශ්නයක්ම ආරම්භ වෙන විදිය. ප්‍රශ්නයක් කියවුවහම අපිට මතක් වෙන්නේ කරදරයක් හැටියට විතරයි. නමුත් සියලු දේ පටන් ගන්න විදිහක් තියෙනවා, ආරම්භ වෙන විදිහක් තියෙනවා. ඒකට කියනවා නැවත මුලට ගිහිල්ලා බලනවා කියලා. යම් දෙයක් සිද්ධ වෙනකොට ඒ කාරණාවට හේතු වෙච්ච කාරණා ටික ආපස්සට ගිහිල්ලා විමසලා බලනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා ඒකේ මූල බීජය මොකක්ද කියන එක සම්බන්ධව. අන්න ඒකෙදි අපි කියනවා නුවණින් මෙනෙහි කරලා බලනවා කියලා. එහෙම නැත්නම් මුලට ගිහිල්ලා බලනවා, උප්පත්ති ස්ථානෙට ගිහිල්ලා බලනවා කියලා. මුලට ගිහිල්ලා හොයලා බැලුවම, හාරලා බැලුවහම සමහර වෙලාවට ඔබට තේරෙයි කෙහෙල් කඳක් පතුරු ගහනවා වගේ කියලා. ඇයි? මේක එකින් එක ගලවලා මුලට ගිහිල්ලා හැරිලා බලනකොට අවසානයේට අපිට ගන්න කිසිම දෙයක් නැහැ. හරයක් නැහැ. ඒකේ හොඳ නරක තේරෙන්නේ නුවණින් මෙනෙහි කරලා බැලුවහම, යෝනිසෝ මනසිකාර කරාම. අපි උත්සාහ කරමු නුවණින් මෙනෙහි කරලා බලන්න අපේ තියෙන බොහෝ දේවල්. ජීවිතේ වෙන කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නුවණින් මෙනෙහි කරන්න මේ අවස්ථාව හැර. අපේ මේ පාඩම් වලින් ඔබට කියලා දෙන්නේ කොහොමද ඔබ නුවණින් ලෝකය දකින්නේ කියන එකයි.